දයාබර සිසුදරුවනි මම නීතිඥ ශාමික වික්‍රමසිංහ කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අදාළව නීතිය පිළිබඳ එක්දින සහතික පත්‍ර පාඨමාලාවක් අපි කටයුතු කරගෙන යනවා. ඒක ඇවිල්ලා ඊටාම පැහැදිලිව කිව්වොත් මෝටර රථ වාහන නීතියයි මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ නීතියයි අදාළව අපි ඒක 22 වන සෙනසුරාදා දෛනික පාඨමාලාවක් හැටියට කටයුතු කරනවා. ඒ කියන්නේ ඉගැන්වීම් කරනවා. ඒක ඇවිල්ලා උදේ 8 ඉඳන් හවස 5 වෙනකල්ම වැඩසටහන යනවා. ඇත්තම කිව්වොත් එහෙම මේකේ පාඨමාලාව මේ කාරණා දෙක පිළිබඳව පුළුල් දැනුමක් ලබා දෙන සහතික පත්‍ර පාඨමාලාවක්. මේකේදී WHEQ සහ ATHE කියන ප්‍රමිතීන් දෙකම අදාළ කර ගන්නවා අපි ඒ සහතික පත්‍රයට. ඔයාට ඇත්තම කිව්වොත් මේ පාඨමාලාව ඉවර වෙලා 22 වෙනිදා 29 වෙනිදා වෙන්න කලින් සහතික පත්‍රය ඇවිල්ලා ගන්නත් පුළුවන්, කුරියර් කර ගන්නත් පුළුවන්. මේ දෛනික පාඨමාලා පැවැත්වීම උදෙසා අවසරය ලැබුණා අපට. ඉතින් අපි මාසකට එකක් පමණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ දෛනික පාඨමාලාවට අදාළව WhatsApp channel link එකක් මම පල්ලෙහායින් දක්වන්නම්. මේ voice එක අහලා ඔයගොල්ලෝ හැමෝම ඒකේ WhatsApp channel link එකට සම්බන්ධ වෙලා ඒකේ ගාස්තු ගෙවීමේ නිවේදනය තියෙනවා. රුපියල් 2000ක් තමයි අය කරන්නේ එක් දින පාඨමාලාව. අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මොකද හේතුව මේ නීති දෙක ඇත්තම කියනවා නම් අපේ නීති උපාධි හදාරන ශිෂ්‍යෝ නීති ශිෂ්‍යෝ එවැනි අයවත් ඇත්තටම මනා ගැඹුරු දැනුමක් ගන්නෙ නැහැ නීතිඥ වෘත්තියට එන කල්ම. ඒක අපි විශේෂයෙන්ම ඒ අඩුපාඩුවම කන්න තමයි මේ රටේ අවශ්‍යතාවය උදෙසා තමයි වැඩ කරන්නේ. දැන් ඇත්තම කතාව කිව්වොත් අලුත් කනිෂ්ඨ නීතිඥවරු පවා මේකට සම්බන්ධ වෙන්න ඉල්ලීම් කරලා තියෙනවා. ඉතින් ඔබත් සම්බන්ධ වෙන්න ඔන්ලයින් ෆිසිකලුයි දෙකම තියෙනවා. එදාට තමයි දෙකම කරන්නේ. කියන්නේ සෙනසුරාදා 22 වන සෙනසුරාදා උදේ අපි පටන් ගන්නවා උදේ 8ට හවස 5 වෙනකල්ම පැහැදිලිවම මේ නීති දෙක පිළිබඳව තියෙන අනපනත් සංශෝධන සියලු දේවල් එක්ක මොනවද මෝටර රථ වාහන නීතියයි මත්ද්‍රව්‍ය වැරදි වලට අදාළ නීතියයි පිළිබඳ එක්දින සහතික පත්‍ර පාඨමාලාව ඉතාම සැලසුම් සාගත නිබන්ධන මාලාවක් ඔස්සේ වැඩ කටයුතු සිදු වෙනවා. හරි. එහෙමනම් සියලු දෙනාට ජය වේවා. නීති ඩිප්ලෝමා හදාරන අපගේ ආයතනවල තවත් පාඨමාලා හදාරන සිසුන් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මොකද ඔබේ ජීවිතයට සහ ඔබේ වෘත්තීය සුසුකම් වලට තවත් එක් අඩිතාලමක් එක් අඩියක් උඩට තබා ගැනීමට මෙම වැඩසටහන හේතු සාධක වේ. හරි. එහෙමනම් දිනේ මතකයිනේ 22 වෙනි සෙනසුරාදා උදේ 8ට WhatsApp channel එක හා සම්බන්ධ වෙන්න. ඒ හරහා සියලු දැනුම් දීම් කරලා තියෙන්නේ. ඒකට ගාස්තු කලින් ගෙවන්න ඕනේ. 22 වෙනිදාට කලින් කොහොම හරි ගෙවාගෙන පින් අංකය ලබා ගන්න. ඊට අමතරව ෆිසිකල් එන ළමයින්ට නම් එදාට ආයතනයට ඇවිල්ලා ගෙවන්නත් පුළුවන්. හරි. කිසිම ගැටලුවක් නැහැ. හරි. සියලු දෙනාට ජය වේවා. එහෙනම් ඒ දින පාඨමාලාව ගැන දැනුවත් කරන්නයි මේ voice එක ඔයගොල්ලන්ට ලබා දුන්නේ.